ආයුබෝවන් සුබ උදෑසනක් සහ සුබ දවසක් වේවා යාළුවනි. මේ ඉතින් සවුන්දා දවසේ උදේ වරුව. මම එළියට ගියා රතු කුඩු ගේන්න. රතු කුඩු ග්‍රෑම් 50ක් ගෙනාවා. මොකටද දන්නවද ගෙනාවේ? ගෙදර සාලේ බිම අපේ ඉතින් සිමෙන්ති පොළව තමයි තියෙන්නේ. එතන මේ ටීවී ස්ටෑන්ඩ් එක තියෙන තැන බිම් පොඩ්ඩක් කඩතොළු වෙලා තිබුණා. ඉතින් ඒක පිරියම් කරන්න තමයි මම මේ සිමෙන්ති කුඩු ටිකකට රතු කුඩු ටිකක් ගෙනල්ලා මේස හැඳි 4-5කට කවලම් කරලා වතුරත් එක්ක හොඳින් මිශ්‍ර කරගත්තා. ඉතින් බලන්නකෝ මොකද කරන්න කියලා. වතුර මදි වුණාම තව වතුර ටිකක් දාලා කවලම් කරගත්තා. ඉතින් උන් ඔය විදියට හොඳට තලපයක් වගේ හදාගෙන මම මේක ටිකක් දියාරුවට තමයි හදාගත්තේ. මොකද එතකොට ගාන්න ලේසි. හරි පදම එනකන් අනා ගන්න ඕන, නැත්තම් මේ ගාන්න අමාරුයි. සිමෙන්ති ටිකයි රතු කුඩු ටිකයි හොඳට ක්‍රීම් එකක් වෙන විදියට මේ සෑන්දක් අරගෙන තමයි කෝප්පයකට බෝල් එකකට දාලා අනාගත්තේ. තව සිමෙන්ති හැන්දක් දාගත්තා ඒ ඝනකම හරියනකම්. ඔයාලත් කැමති නැද්ද මේ වගේ කැඩුණු බිඳුණු තැන් හදාගන්න? Tamanටම කියලා කරගන්න පුළුවන් දේවල් අපි තම තමන්ම ගෙදර පුළුවන් විදියට කරගන්න ඕන. කඩ තොළු වුණ තැනට සිමෙන්ති ටික වක් කරගන්නවා. ඉතින් යාළුවනේ අද මාර්තු 30 වෙනිදා. ඔයාලා මොකද කරන්නේ? එක පැත්තකින් බඩු මිලත් ඉහළ ගිහිල්ලා නේද? මොනව කරන්නද? අපි කොහොම හරි ජීවත් වෙන්නත් එපයි. මේ සිමෙන්ති ටික හොඳට වක් කරගෙන ඉවෙලා මං රෙදි කෑල්ලක් ළඟට ගත්තා. රෙදි කෑල්ල ඇඟිල්ලේ පටලවලා ඇඟිල්ලෙන් සිමෙන්ති ටික ගානට මට්ටම් වෙන විදියට ගා ගන්න පුළුවන්. හැන්දෙන් ගාන්න ගියොත් කඩතොළු වෙනවා.
ඉතින් මගේ දවස ওই වගේ පොඩි පොඩි ගෙදර වැඩවලින් තමයි ඉවර වෙන්නේ. වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබලා සහයෝගයක් දෙන්න කියලා සුහදව ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ වගේ තවත් වැදගත් වටිනා දවසේ වීඩියෝ එකකින් ආයේ හම්බ වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්. බයි.